ඔයාගේ පර්ස් එකේ සල්ලි රැඳෙන්නේ නැද්ද? සල්ලි ආවත් නිකම්ම වියදම් වෙලා යනවද? ගොඩක් අය නොදන්න රහසක් තමයි අපි සල්ලි දාන මුදල් පසුම්බිය අපි තියාගන්න විදිය අනුව සල්ලි අපේ ළඟ රැඳෙන එක තීරණය වෙනවා. අද මම easy lazy channel එකෙන් කියලා දෙන්නේ ධනය සහ වාසනාව ආකර්ෂණය කරගන්න ඔයාගේ පර්ස් එක හදාගන්න ඕන රහස් ක්‍රම 5ක් ගැන. පළවෙනි දේ තමයි පරණ බිල්පත් සහ කුණු කඩදාසි අයින් කරන්න. ඔයාගේ පර්ස් එක ඇතුලේ තියෙන පරණ බස් ටිකට්, බිල්පත් සහ අනවශ්‍ය කඩදාසි කෑලි ඔක්කොම අයින් කරන්න. මේවා නෙගටිව් එනර්ජි එකක් ඇති කරනවා. පර්ස් එක කියන්නේ සල්ලි වලට විතරක් තියෙන තැනක් විය යුතුයි. ඒ නිසා සල්ලි වලට නිදහසේ තියෙන්න ඉඩ දෙන්න. දෙවැනි එක තමයි සල්ලි නෝට්ටු පිළිවෙලට තියාගන්න. ගොඩක් අය කරන්නේ සල්ලි නෝට්ටු ගුලි කරලා පර්ස් එකට ඔබන එක. ඒක කවදාවත් කරන්න එපා. සල්ලි නෝට්ටු වල අගය අනුව මහ නෝට්ටුවේ ඉඳලා කුඩා නෝට්ටුව දක්වා පිළිවෙලට එකම පැත්තට හැරෙන විදියට තියන්න. සල්ලි වලට ගරු කරන කෙනා ළඟ තමයි සල්ලි රැඳෙන්නේ. තුන්වෙනි කරුණ තමයි පර්ස් එකේ පාට. ඔයා අලුතින් පර්ස් එකක් ගන්නවා නම් කළු, තද දුඹුරු හෝ රන්වන් පාට පර්ස් එකක් තෝරගන්න. වාස්තු විද්‍යාවට අනුව මේ පාටවල් ධනය ආකර්ෂණය කරන ප්‍රබලයි. නිල් පාට පර්ස් එකක් පාවිච්චි කිරීමෙන් වළකින්න. මොකද නිල් කියන්නේ ජලය වගේ සල්ලි ගලාගෙන යනවා කියන එකයි. හතරවෙනි කරුණ තමයි වැදගත්ම සහ easy lazy channel එකෙන් කියලා දෙන ප්‍රබලම රහස. ඒ තමයි වාසනාව ගේන දෙයක් පර්ස් එකට දාගන්න එක. සල්ලි ආකර්ෂණය කරන්න පර්ස් එකේ පොඩි රහස්‍යයක් තියාගන්න පුළුවන්. කුරුඳු කෑල්ලකුයි, කරාබු නැට්ටකුයි, ලුණු චුට්ටකුයි සුදු රෙදි කෑල්ල කොතලා පර්ස් එකේ මුල්ලක තියන්න. මෙය සුවඳ සහ ශක්තිය ධනය ආකර්ෂණය කරනවා. පස්වෙනි කරුණ තමයි පළුදුණු පර්ස් පාවිච්චි කරන්න එපා. ඔයාගේ පර්ස් එක ඉරිලා හෝ පළුදු වෙලා නම් ඒකෙන් වාසනාව ගිලිහී යනවා. ඒ නිසා පළුදුණු පර්ස් පාවිච්චි නොකර අලුත් එකකට යන්න. ඒ වගේම පර්ස් එක කවදාවත් බිම තියන්නත් එපා. මේ පුංචි වෙනස්කම් කරලා බලන්න. ඔයාගේ අතේ සල්ලි රැඳෙන විදිහේ ලොකු වෙනසක් දැනේවි. මේ වීඩියෝ එක ඔයාගේ යාළුවන්ට ෂෙයා කරන්න. මේ වගේ තවත් ලේසි රහස් දැනගන්න අපේ easy lazy channel එක අදම subscribe කරන්න. ඒ වගේම bell icon එක all දාන්න අමතක කරන්න එපා. easy lazy ජීවිතයට ලේසි පාඩමක්.